සිදුව දෙනාට අපි බලමු කොහොමද ක්‍රිප්ටෝ මාකට් එක කියන්නේ Binance එකේ මාකට් එක එන්නේ සතියේ කොහොමද හැසිරෙන්නේ කියලා. ඒ වගේම අපිට පොඩි ගාණක් දාලා ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්ද බැරිද ඒ වගේ දේවල් අපි පොඩ්ඩක් කතා කරලා බලමු. මුලින්ම අපි Binance app එකේ අපි වෙනින් දැන් තියෙන්නේ Sol USDT එක. ඒක 1 hour frame එකේ ගත්තට පස්සේ පොඩි down වීමක් වෙනවා අපිට. ඒ කියන්නේ මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි මේ එන සතියේට. කෙසේ වෙතත් අද දීලා සාමාන්‍යයෙන් සෙන්සුරාගට සාමාන්‍යයෙන් ඔය ලොකු ආයතන කියන්නේ ක්‍රිප්ටෝ බයි කරන සෙල්ලන ලොකු ආයතන නිවාඩු ඇතන මේක ෆෝහාගටල එක බලුවත් අපිට පේතියෙන් ඩවන්සයිට් යන මේ එක වන්ඩේ කොහොමත් යනවා හැබැයි වන්ඩේගේ සමහර විට මේ මංගදා කලිගේ සඳහන් විදියට මේ ඒකා දෙක එකතු වුණෝ තින් සමාහට අපයක් යන්න පුළුවන් අපි බලමු වන්වීකඩ කලින් 3ඩේ කොහොමද කියලා චාර්ටි එක 3D කොහොමද ඩවුන් එකක් යන්නේ සාමාන්‍යයෙන් මට නම් පෙන්නුම් කරන්නේ නැහැ මේක උඩට මූවින් වෙන්න තාම try කරනවා කියලා බලමු 1 week 1 week මෙතන ක්‍රොස් වෙලා අපි මම කලින් කතා කරපු වීඩියෝ එකේදී මේ ක්‍රොස් කරලා තිබුණේ නැහැ ඇත්තටම මේ විදියට සමහරට මේක ඩවුන් වෙලා කියන්නේ මෙන්න මේ දම් පාට රේඛාව ටච් කරලා තියෙනවා සමහරට මෙතනින් පස්සේ නගින්නත් පුළුවන් සමහරට මේ කඩාගෙන පල්ලෙහාටම යන්නත් පුළුවන් මතක තියාගන්න Sol USDT එක වුණාට මේක තනිකරම ඩිපෙන්ඩ් වෙන්නේ BTC එකත් එක්ක මම නිකන් මේ Sol එකේ විතරක් කතා කරගෙන යන්නේ බලමු 1 month ගත්තට පස්සේ ඒ දම් පාට රේඛාව ටච් කරලා තියෙනවා ඒ කියන්නේ 109 සමහරට මේක මෙහෙම වෙලා ගොඩ ලොකු ගානකට වැටෙන්න පුළුවන් සමහරට මෙතනින් මෙහෙම උඩට යන්න පුළුවන් අපි බලමු කොකටත් කියලා BTC කොහොමද වෙන්නේ කියලා මොකද BTC එකත් එක තමයි සාමාන්‍යයෙන් අනිත් altcoin ඔක්කොම වගේ හැසිරෙන්නේ BTC ගත්තට පස්සේදී අපි වන්නා ප්‍රේම එකට ගියාට පස්සේදී ලොකු ඩවුන් එකක් පේන්න තියෙනවා ඒ කියන්නේ දැන් මේ පැය කලින් පැයදී වගේ ඔව් ලොකු බැස්මක් වගේ කියන්නේ ලොකු බියරිස් මූවමන්ට් එකක් පෙන්නනවා වන්නා ප්‍රේම එක ගත්තට පස්සේ බලමු පොහව පෝහව ඒකේ යන්න හදන්නේ ක්‍රොස් වෙන්න හදන්නේ මේ කහ පාට රේඛාව පල්ලෙහාට යනවා කියන්නේ මේක ඩවුන් සයිඩ් යන්න පුළුවන් සමහරවිට මේක මේ කලින් තිබ්බේ 76606 ඒක කඩාගෙන යන්න පුළුවන් පල්ලෙහාට මේ බලමු වන් ඩේ ෆ්‍රේම් එක එකේ ඩවුන් සයිඩ් එකේ ඕල්වේස් තියෙන්නේ දැන් මෙතන අපි 419 එකයි 4 එකයි වන් ඩේ එකයි සැලකුවට පස්සේදී තනිකරම පෙන්නන්නේ බියරිෂ් මූවමන්ට් එක බලමු මේ 3 ඩේ එක 3 ඩේ ගත්තට පස්සේ 3 ඩේ එකේ පොඩි අප්වීමක් පෙන්නලා තියෙනවා නමුත් උඩට යන්න හිතලවත් නැති ප්‍රමාණයක් පෙන්නේ මොකද කහ පාට රේඛාව බලන්න ඔයාලගේ කහ පාට රේඛාව තනිකරම තියෙන තාම පල්ලෙහා පැත්තට මේ මූව් වෙච්ච තාම අප් වෙන්න හිතලවත් නැති වගේ අපිට 3 ඩේ එකේ හරියටම ගන්න බෑ අයිඩියා එකක් 1 week අපි බලමු 1 week ගත්තට පස්සේදී 1 week කර මම කලින් සතියේ කතා කරද්දි මේක එකතු වෙලා තිබ්බේ නැහැ දැන් එකතු වෙන ගොඩක් ළඟයි සමහරට හෙට එන්නේ අලුත් මේකක් සමහරට මේක හෙට ක්‍රොස් වෙන්න පුළුවන් ඒ කියන්නේ හෙට අලුත් වීක් යන නිසා ක්‍රොස් වෙන්න පුළුවන් කියන්නේ මේක තනිකර තියෙන කහ පාට එක පල්ලෙහාට යන මේ එකක් සම්නිකරම බියරිෂ් මූවමන්ට් එකක් තමයි ඉස්සරහට එන්නේ සමහරට 56000ට වගේ වැටෙන්න පුළුවන් BTC ඒක නිසා පරිස්සම් වෙන්න ඔයාලා ට්‍රේඩ් කරද්දි අනිවාර්යයෙන්ම එන සතියේ එච්චර හොඳ සතියක් නෙවෙයි ක්‍රිප්ටෝ මාකට් එකේ ඔයාලා ට්‍රේඩ් කරන්න. ඔව් මේ දැන් අපි ෆ්‍රේම් ටික ගත්තට පස්සේදී මේ වගේ දෙයක් තමයි පෙන්වන්නේ. අපි බලමු ට්‍රේඩින් ඩේටා වලින් ගත්තට පස්සේදී 1 hour ෆ්‍රේම් එක ගමු බලන්න. 1 hour එකේදී ලාස්ට් සේල්ස් ප්‍රමාණය 47යි 52ක් එනවා. ලාස්ට් බයර්ස්ලා ඉන්නේ 21 ලොකු වොලියුම් එකක් තියෙන්නේ සේල් කරන පැත්තට ඒ කියන්නේ ඩවුන් මූවමන්ට් එකට යන්න තියෙන ප්‍රවණතාව ගොඩක් වැඩි. බලමු 4 hour ගත්තත් ඔව් ලාස්ට් සේල් වොලියුම් එක වැඩි ලාස්ට් බය වොලියුම් එකට වඩා ඔව් හරිය කැපි වෙන වෙනසක් පේන්න තියෙනවා. බලමු මේකේ 1 day frame එකක් 1 day frame එක ගත්තත් ලාස්ට් සේල් වොලියුම් එක වැඩි. ඔව් අපිට මේකෙන් නිගමනය වෙන්න පුළුවන් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් එන සතිය අනිවාර්යයෙන්ම බියරිෂ් මූවමන්ට් එකක් තියෙන්නේ පරිස්සම් වෙන්න ඔයාලා ට්‍රේඩින් කරද්දී මොකද ඔයාලා සැලකිලිමත් විය යුතු සතියක් තමයි ඉස්සරහ සතියේ නිකන් නිකරුණේ ට්‍රේඩ් කරන්න යන්න එපා. අපි පොඩ්ඩක් අපි බලමු ඊට පස්සේ මම අද ඔයාලට පැහැදිලි කරන්න යනවා ට්‍රේඩින් විව් එකේ කොහොමද මේ බියරිෂ් මූවමන්ට් එක කොහොමද ඔයාලා ප්‍රොෆිට් එකක් අරගන්නේ කියලාද
අපි යමු එහෙනම් ට්‍රේඩින් view එකට. හරි මේ මම දැන් මේ ඉන්නේ ට්‍රේඩින් view app එකේ. ඇත්තටම මම මේක පාවිච්චි කරන්නේ ඉන්ඩිකේටර්ස් වලට moving average එකයි RSI එකයි. තාම මෙතන දාගෙන තියෙනවා favorite ටික. මේ තියෙන්නේ ඔය ස්මාර්ට් මනි කන්සෙප්ට් එකේම ගොඩක් ප්‍රසිද්ධයක් ඔයාලා දන්නවත් ඇති. මම ඒක ගැන ඉස්සරහට කියලා දෙන්නම්. ආයේ peer to point standard එක. ඒ කියන්නේ තියෙනවා අපිට සාමාන්‍යයෙන් මේ දැන් BTC කඩාගෙන වැටෙනවා කියලා ඔගේම සමහර පොයින්ට් තියෙනවා. ඒ පොයින්ට් ටච් කරපු ගමන්ම අනිත් පැත්තට බුල් රන් එකක් යන්නේ. දැන් අන්න ඒ වගේ තැන් ටික තුනක් තියෙනවා මෙතන. ඒ වගේම open liquidation heat map එක. heat map එක ගැන ගොඩක් අපිට කතා කරන්න තියෙනවා. මම ඒක ඊළඟ වීඩියෝ එකකින් වගේ ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නම්. මම මේ ඉස්සෙල්ලා කියලා දෙන්න යන්නේ පොඩි ටිප්ස් ටිකක් ඔයාලට. අද මේ කොහොමද සාමාන්‍යයෙන් මේ ප්‍රොෆිට් එක ගන්නෙ bearish movement එක. මොකද bullish එකේදී ප්‍රොෆිට් එකක් ගන්න එක ලොකු දෙයක් නෙවෙයි. තම bearish එකේ ප්‍රොෆිට් එකක් ගන්නවා කියන්නේ ටිකක් අමාරු දෙයක්. ඔව්. දැන් අපි මම මේ ඉන්නේ දැන් BTC තමයි මම සාමාන්‍යයෙන් මේ ට්‍රේඩින් view එකේදී බලන්නේ. මම වෙන කිසිම coin එකක් බලන්නේ නැහැ altcoin. මොකද BTC එකත් ඒ තමයි ගොඩක් 99ම coin ඩිපෙන්ඩ් වෙන්නේ. දැන් මේක මම 1 hour frame එක තමයි දාලා තියෙන්නේ. 1 hour frame එකේදී ඔයාලට පේනවා ඇති මෙන්න මේ දෙක රේඛා දෙක. මේ moving average දෙක මේ ටික එක දිගට නිකන් ටච් වෙවි උඩට යනවා තල්ල හැදෙනවා ටච් වෙවි යනවා වගේ සිද්ධියක් තියෙන්නේ. හරිද? මේ බලන්න හොඳටම. ඔන්න දැන් මේක මේ විදිහට ගත්තොත් ඉතින් තමයි පේන්නේ මෙන්න මේ වගේ එකක්. මේ කහ පාට එක පල්ලයට යනවා කියන්නේ ගොඩක් වෙලාවට bearish movement එකක් තමයි තියෙන්නේ. හරිද? එතකොට මම ඔයාලට දැන් මෙන්න මෙතනින් ඔයාලට නිවුස් එකෙන් බලා ගන්න පුළුවන් මොනවද මේ වෙන්නේ. මේ තියෙන XRP ඩොලර් 15න් බ්‍රේක් අවුට් වෙන not idea analysis. මේ ගිය කට්ටිය දාන මේ. එතකොට ඔයාලා මේ අනිවාර්යයෙන් Binance එකේ නිවුස් එක තියෙනවා. ඔය ගොඩක් හොඳ කට්ටිය ඉනවා ක්‍රිප්ටෝ මෙකැනික්ස් එහෙම කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. එයාගේම ෆලෝ කරලා තියාගන්න. මොකද එයා හැම ඉරිදාම අප්ඩේට් එකක් දෙනවා. මොකද්ද ඊළඟ සතියේ වෙන මාකට් එකේ වෙන්න පුළුවන් කියන එක. ඒ වගේ ගොඩක් කට්ටිය ෆලෝ කරලා තියාගන්න Binance app එකකින් මම මොකක්වත් වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ. ඒකම නිවුස් බලන්න පුළුවන් ඔයාලට මොකද්ද වෙන්නේ කියලා. ඒකම නිවුස් වැටෙනවා ඔය දැන් මේ USA වල විශේෂ නිවුස් වගේ දේවල් ඒවත් සේරම වැටෙනවා මේ Binance app එකේ. ඒක බලන්න ඔයාලට පොඩ්ඩක් පල්ලෙහාට යනකොට ඒක බලා ගන්න පුළුවන් වෙයි. හරි මෙතන තියෙන නිවුස් වලට කියවන්න තියෙන ඕන නම් මම කියවන්න යන්නේ නැහැ මොකද කියවන්නේ මම මේ වලට පොඩි ටිප්ස් එකක් කියලා දෙන්න යන්නේ මේ තියෙන්නේ RSI එක මේ පල්ලෙහෙන් තියෙන්නේ RSI එක RSI එක ගොඩක් වෙලාවට මෙන්න මේ තියෙන මෙන්න මේ 30 කියන ලෙවල් එක සාමාන්‍යයෙන් bearish movement එක ටච් කරෝති මෙන්න මෙතන මේ වගේ ඇවිල්ලා මෙහෙම කරලා ඇවිල්ලා මේ වගේ තැනක ටච් කරෝති අනිවාර්යෙන් ඊළඟට යන්නේ bull run එකකට අනිවාර්යෙන්ම ඒ කියන්නේ BTC එක සාමාන්‍යයෙන් මම කියන්නේ දැන් මෙතන 79988 අපි කියමුකෝ 80000 කියලා. ඔව් 80000 කියලා කියමුකෝ. 80000ට වැටුණා. 80000ට වැටුණාට පස්සේ ඔයාලට පුළුවන් ඕනනම් පොඩි එන්ට්‍රි එකක් අරගන්න. ඔයාලා ගාව තියෙන ඩොලර් 1000ක් නම් ඩොලර් 1000න් 500ක් වගේ අරගෙන BTC buy කරන්න. හරිද? ඔන්න දැන් 80000න් ඔයාලා buy කරනවා. ඊට පස්සේදී ඔයාලට ඒක මම නම් කියන්නේ 2000ක් වගේ වෙනකන් නගිනකම් බලන් ඉඳලා විකුණලා දාන්න. මේ මහා ගණන් යනකම් බලන් ඉන්න එපා. මොකද bearish movement එකේ ඉන්නේ ලොකුවට ප්‍රොෆිට් ගන්න යන්න එපා. බලමු මේක 2000කින් චේන්ජ් වෙලා තියෙනවද කියලා. ඇත්තටම 2000කින් නෙමෙයි මේක චේන්ජ් වෙලා තියෙනවා මෙතෙන්ට එද්දි 5000කින් විතර. 5000ක් යනකම් ඉන්න එපා. ඔයාලා 2000කින් වගේ මේ කරන්න. මම මේක මේ වගේ තැනක ඔයාලට ගන්නේ කියන්නේ මේ පොඩි එන බයි කරන්න කියලා කියන්නේ ඇත්තටම හේතුවක් ඇතුව. දැන් බලන්න ඔයාලා මෙතනින් ගන්නකො. ඔන්න හරිද? දැන් ඔයා බලාගෙන ඉන්නවා මෙන්න මෙතෙන්දි තමයි ඔයාට මුලින්ම ඔන්න ඔයා බයි කරනවා කීයේද? 84777 දී. හරිද? දැන් ඔයා බලන් ඉන්නවා 2000කින් 2000කින් විතර BTC වැඩි වෙනකන්. කොහොම වැඩිලාද? නෑ. වැඩිලා නෑනේ. පේන්නේ නැහැ වැඩි වෙලයි කියන මට නම් පේන්නේ නැහැ කොහෙවත් වැඩි වෙලයි කියලා මේ. ආයෙක දිගට වැටලා තියෙන්නේ. මේ ටික දැන් රතු පාටින් හීට් වෙලා වගේ නිකන් පේන්නනවා. හරිද? ඔයාලා පළවෙනි බයි එක කරාට පස්සේදී ඊළඟ සෙකන්ඩ් බයි එකට මම කියවන ඔයාලව ඩොලර් 1000ක් තියෙනවා 500ක් දාලා විතරක් ගන්න කියලා. ඉතිරි 500 තියාගන්න ඊළඟ දැයට. මේක bearish movement එකක් මොකද හරියට කරන්න ඕන. එහෙනම් ඔයාලා ගත්ත 84777 දී ගත්තා කියමුකෝ. 5000කින් විතර BTC ඩවුන් වෙනකම් බලාගෙන ඉන්න. සාමාන්‍ය 5000කින් අඩු නැහැ කියන්නේ 79700 ගානට වගේ වෙනකම් වැටෙන්න ඕන. කොහොම වැටලාද බලමු. දැන් ඔයා මෙතෙන්දි ගන්න කීයද? මම මෙතන ගත්තා 84833.
5000 විතර කිට්ටු වෙන වැටෙන්න ඕන. ඔව්. ඔයාලට මේ හරිදි වගේ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට පොඩි කැල්කියුලේටර් එකක් කරලා 5000 ගන්නවා පස්සේ ඔටෝම බයි කරන්න ඉතිරි ඩොලර් 500 දාලා තියන්න පුළුවන් ඕපන් ට්‍රේඩ් එක. එතකොට ඔන්න ඔටෝ බයි වෙලා තියෙනවා. හරිද? ඔටෝ බයි වුණාට පස්සේදී මම ඔයාලට පෙන්නන්නම් පොඩ්ඩක් ඉන්න. මම ඔයාලට පොඩි ගාණක් හරි පෙන්නන්නම්. දැන් ඔන්න පළවෙනිටම ඩොලර් 500ක් දීලා බයි කරනවා 84800 ගානදී. හරිද? අපි 84850 කියලා හිතමුකෝ. හරි. ඔන්න ඩොලර් 500යි තියෙන්නේ. ඔයා බයි කරනවා 85000යි. හරිද? හරි. ඔන්න ඔන්නයි තියෙන්නේ. ඊට පස්සේදී ඔයා ඊළඟ සෙකන්ඩ් බයි එක ගන්න කීයද? ඊළඟ ඩොලර් 500 බයි කරනවා. ඔයා කීයද? ඊළඟ ඩොලර් 500 බයි කරන්නේ ඔයා 79000 කියලා හිතමුකෝ. හරි. 79000. දැන් එතකොට ඔයාගේ ඇත්තටම ඔයා ගාව ඩොලර් 1000ක ඔයා BTC බයි කරලා තියෙනවා. ඇත්තටම ඔයා බයි කරලා තියෙන BTC වල ප්‍රයිස් එක කීයද කියලානේ බලා ගන්න ඕනේ. 85000 දිත් නෙමෙයි 79000 දිත් නෙමෙයි. ඇත්තම කතාව. මොකද ඔයා දේශයකට තමයි ඒක මේ කරලා තියෙන්නේ. අපි ගානකින් වගේ හදා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපි හිතමු ඩොලර් 500ක් අරගෙන ඔන්න ඩොලර් 500ක් අරගන්නවා අපි 85000 ඒක බෙදන්න ඕන. හරිද? ඊට පස්සේ උත්තරයක් එනවනේ. ඔන්න ඔයා අරගෙන තියෙනවා ඩොලර් 500කින් 0.05ක් විතර මේ BTC coin. හරිද? ඊට පස්සේදී මේක ගුණ කරන්න ඕන කීයද? 79000. කීයද? 79000න් තමයි ගුණ කරන්න ඕන. මොකද දැන් ඔන්න ඔයා ඊළඟ බයි කරන්න යන්නේ 79000. 79000න් ඔන්න ගුණ කරනවා. කීයද? 464යි දැන් ඔයා ගාව ඩොලර් තියෙන්නේ ඔක්කොම. හරිද? ඔයා ගාව දැන් තියෙන 464. අතන ඩවුන් වෙච්ච නිසා 464ට අඩු වෙලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් ඔයා මේ වෙලාවේ තව ඩොලර් 500ක් දීලා ගන්නවා. එතකොට ඔක්කොම ඩොලර් ඔයා දැන් තියෙන කීයද? 964යි. හරිද? දැන් ඔයා 79000 නේ තියෙන ප්‍රයිස් එක. දැන් ඔයා ආයෙ බෙදන්න ඕනේ 79000. හරිද? ඔන්න ඔයා ගාව දැන් තියෙන්නේ මෙන්න මෙච්චරයි BTC coin. හරිද? අපි බලමු ආට ප්‍රොෆිට් එකක් ගන්න මේක කීයටද? කියන්නේ ඔයා ඩොලර් 1000 නම් තියෙන්නේ 10 වැඩි වෙන්න බෑ. බලමු මේක 82500 විතර ගුණ කරලා 82500 කියන්නේ 1007 ඩොලර් 7ක් වගේ ප්‍රොෆිට් එක. හරිද? ඒ කියන්නේ ඔයා දැන් මෙන්න මේ වෙලාවේ ගත්තනේ දැන් coin එක 85000 ද coin එක ගත්තා. හරියන්නේ නැහැ බහිනු. 79000 දී ඊට පස්සේ ආයෙත් බයි කරා. හරි අවුලක් නැහැ. ඊට පස්සේ බලන් ඉන්නවා 82500ට නගින එක. 82500ට නැගලා කියලා හොඳටම පේනවනේ මේ හැටි 82500 නෙමෙයි 84000 විතර නැගලා තියෙනවා. මං කියන්නේ 82500 නෙමෙයි 83500. ඒ කියන්නේ 2000ක් විතර වැඩිපුර. ඒ කියන්නේ දැන් ඔයාලට දැන් කැල්කියුලේෂන් එක කරාම පස්සේදී half වගේනේ වෙන්නේ. ඒ කියන්නේ 85000 79000 අතර ඒ කියන්නේ 83000ක් වගේනේ. 83000ක් වගේ නම් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන මේ අන්නේ 83000න් වගේ ගුණ කරලා බැලුවා නම් හරි මේක ඔච්චර වගේ මේවක් වෙනවද කියලා. අපි බලමු මෙන්න මෙතනනේ 83000 නේ. අපි බලමු 83000න් වගේ ගුණ කරලා 83000 ඔව්. සාමාන්‍යයෙන් ඔයාගේ ඔය ගානේ කියන්නේ 83000ට තමයි එන්නේ. කියන්නේ 85000 දිවා පස් පස් බයි එක ගන්නවා දෙන බයි එක ගන්නේ 79000 යි. එතකොට ඇත්තටම ඔයා බයි කරලා තියෙන්නේ 83000 යි තමයි. මේක BTC coin අරන් දින 1000ක ගත්තොත්. ඒක ඔයාලට මම හිතනවා පැහැදිලි ඇති කියලා. පැහැදිලි නැත්නම් කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට ගාණක් අතින් ලියලා මදලා පෙන්නන්නම් කරුණුත් එක්ක මේ ඊට පස්සේදී හරි ඔයාලට හරි පැහැදිලි නැත්නම් 83000 නේ අපි සාමාන්‍යයෙන් මම කියන්නේ බියරිෂ් මොමන්ට් එක මෙහෙම බයි දෙපාරක් කරන්න ඕනොත් ඒක ළඟ පළවෙනි පාර බයි කරා දෙවෙනි පාර බයි කරා ඊට පස්සේදී 1000කින් වැඩි වෙච්ච ගාම මං කියන්නේ සේල් කරලා දාන්න සම්පූර්ණම ගාණ. ඒ කියන්නේ 1000කින් කියන්නේ 83000නේ 84000න් ඔයා මේක සේල් කරන්න. එතකොට බලමු අපි ඔයාලට ලැබෙන ප්‍රොෆිට් එක කොහොමද කියලා. ඔව් ඩොලර් 24ක ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් මෙන්න මේ අවස්ථාවේදී. දැක්කනේ? සාමාන්‍යයෙන් මේ කවද්ද? මේ ගත්තොතින් මාර්තු 9. ආයෙ ඇවිල්ලා තියෙනවා ඔය වගේම දෙකක් මාර්තු 13.
ප්‍රශ්නයක් නැහැනේ. දැන් ඒ සතියේ ඔයා දෙකක් අරන් තියෙනවා. ආයෙ ඔන්න තව දවසක් ඇවිල්ලා දින මෙන්න මෙතන. මෙන්න දැක්කද? 84500 ගත්තා. ගත්තනම් ඔයා වික්ක මේ එකේදී 2000ක් විතර වැඩි වෙනකම් වෙදාන්නේ. මෙතන 4000කටත් වඩා වැඩි වෙලා තියෙන ඇත්තටම මට පේන විදිහට 6000කින් විතර 2000ක විතර වැඩි වෙනකම් හිටියා විකුණලා දැම්මා. හරිද? ඔයාට බය නැතුව ඩොලර් 1000ක් විතර අතේ තියෙනම් මේ දැන් මෙතන තියෙන්නේ මේ මාර්තු 4. දැන් මේ මාර්තු මාසේ මේ වෙනකොට ඔය වගේ ඔයාට ප්‍රොෆිට් ගන්න පුළුවන් හතරක් ඇවිල්ලා තියෙනවා. ඔයාට පේනවා ඇති. හතරයි. ඔව්. ඊට පස්සේ පෙබරවාරි. දැනට හතරක් ඇවිල්ලා තියෙනවා. මේ අද කතා කරන්නේ 16. 16 වෙනකොට ඔයාට ප්‍රොෆිට් ගන්න පුළුවන් හතරක්. ඒ කියන්නේ ඩොලර් 1000ක් ඔයා ගාව තියෙනවා නම් ඔයාට හොයාගන්න තිබ්බා අඩු ගානේ ඩොලර් 100ක් විතර මේ හතර විතරක් ඔයාට මේ කිසිම අවුලක් නැතුව ට්‍රේඩ් කරලා ඩොලර් 100ක් කියන්නේ රුපියල් 30000ක් විතර ඩොලර් 1000ක් කියන්නේ රුපියල් ලක්ෂ 3මාරක් විතර කිට්ටු වෙන්න යනවා ඒ වෙන ඉතින් ඩොලර් 100ක් හොයාගත්තා කියන්නේ මාසෙකට රුපියල් 30000 ගණනක් විතර තියෙනවා දැන් තාම මාසෙ ඉවරත් නෑ මාසෙන් භාගය ඉවර මේ වගේ තව 3ක් විතර එන්නත් පුළුවන් ඒ කියන්නේ රුපියල් 60000ක් විතර හොයාගන්න පුළුවන් ඔයාට මෙන්න මේ විදිහට කරගෙන ගියොතින් ඔයාට බේරිෂ් මූවමන්ට් එකක පොඩි මේකක් ගන්න පුළුවන් මේක තව ගොඩාක් දේවල් තියෙනවා මම ඒක ඩීප් කියලා දෙන්න යන්නේ පස්සේ කියලා දෙන්නම්. ඇත්තටම මේ වෙලාවේ මම ඩීප් කියලා දෙන්න යන්නේ නැහැ. මොකද සමහර තැන් තියෙනවා අපි හොඳට බලන්න ඕන තැන්. මොකද දැන් මේ මම මන්හව ප්‍රේම් එකේ තමයි මම මේ සාමාන්‍ය ට්‍රේඩින් view එක බලන්නේ. දැන් අපි බලමුකෝ සාමාන්‍යයෙන් දැන් ෆෝහව එක දාගත්තා කියමුකෝ. ෆෝහව එකේදීත් මේ ෆෝහව එකේ සාමාන්‍යයෙන් අපිට බලන්න ඒ කියන්නේ මෙහෙම බලන්න කිව්වොතින් මාසෙට ට්‍රේඩ් දෙකක් විතර තමයි ගන්න වෙන්නේ. ඒක නිසා ගොඩක් වෙලාවට වන්නාව විතරක් බලන්න. හැබැයි ඒ වගේම ඔයා මේක බලන ගමන් අනිවාර්යයෙන්ම බලන්න ඕන තව දෙයක් තමයි මොකද්ද? මෙන්න මේ Binance එකේ chart එක. chart එකේ බලන්න ඔයා 1 hour frame එකේ down පැත්තටද යන්න තියෙන්නේ. 4 hour එකේ down පැත්තට යන්න තියෙන්නේ. 1 day කොහොමද තියෙන්නේ? 1 week කොහොමද තියෙන්නේ? මොකද ඔයාට ඒව බලන්නේ කියලා කියන්නේ දැන් මේ down පැත්තට නම් යන්න තියෙන්නේ. ඔයා දැන් මෙන්න මේ trading view එකේදී ඔයා බලනවනේ මෙන්න මේක ඇවිල්ලා වදිනවා කියලා මෙතන. RSI movement එකේදී. අන්න එතෙන්දී ඔයාලට තා චූට්ටක් ඉඳලා බලන් ඉඳලා තා ඩිංගක් පල්ලෙහැයින් ගන්න පුළුවන්. දැන් ඔයාලා දැන් මෙන්න මෙතනින් ඔයා තදියමට ගිහිලා මෙන්න මේක ටච් කරලා ටක් ගාලා අරගෙන යනවා. හැබැයි ගිහිල්ලා ඔයා Binance එකේ මෙන්න මේ දවසේ moving average ටික කොහොමද කියලා බැලුවොත් අනිත් time frame වල ඔයාට හිතෙනවා තා ටිකක් මේක down වෙයි කියලා. ඉතින් ඔයා හිතලා මෙන්න මේ හරිය විතර down වුණොත් 80000ට විතර මෙන්න මේ හරිය ඉඳ ගේම් ටිකක් ගන්න තිබ්බනම් කිසිම බයක් නැහැනේ. ඔයාට සෙල් කරන්න නැතුව බලන් ඉඳලා මෙන්න මේ හැරේ තව 1000ක ඉඳලා බයි කරලා ඊට වඩා වැඩි ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. මම ඔයාලට මේක පැහැදිලිව කියලා දෙන්නම් ඉස්සරහට කොලේක ලියලම කොහොමද මෙන්න මේ ප්‍රොෆිට් එක මේ කරන්නේ ඒ ටික. එතකොට ඔයාලට දැන් බලාගෙන ඉන්න වෙනවා කියලා හිතනවා ඇති හැමදාම මෙන්න මේක මෙතන ඇවිල්ලා ටච් කරනකම්. නෑ. ඔයාලට පුළුවන් මෙන්න මෙතන ගිහිල්ලා තියෙනවා මෙන්න මේ ධන ලකුණ. ධන ලකුණෙන් ගිහිල්ලා ඔයාලට තියෙනවා ඇඩ් ඇලර්ට් කියලා එකක්. නේ? දැක්කද ඇඩ් ඇලර්ට් එකක් එතකොට එතන මේ කරපු ගාම ඔයාලට ඇලර්ට් එකක් එනවා. මේ මගේ තියෙන මේ කලින් මන් දාපේ මන් දැන් ඒක ආයෙ ඇක්ටිව් කරා. අපි බලමු පොඩක් ඒකට ගිහිල්ලා මේ තියෙන්නේ 2956ට වගේ බැස්සුදින් ක්‍රොස් ඩවුන් වුණොත් ඔයාලට ඇලර්ට් එකක් එනවා වන්ස් එකපාරක් ඇලර්ට් එකක් එනවා නැත්තම් මිනිත් ගාණක් දෙන්න පුළුවන්. ඔයාලට එහෙම එන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ මේල් එකට එන්න පුළුවන් මේ විදිහට හදා ගන්න පුළුවන්. එතකොට ඔයාලට කොහේ හිටියත් මෙන්න මේ වෙලාවේ ගිහිල්ලා පොඩ්ඩක් බලලා ටක් ගාලා විනාඩි 5ක් කරගත්තා මාකට් එක බැලුවා කොහොමද කියලා මේ පැත්ත බැලුවා ඒ පැත්ත බැලුවා පොඩි මොකක්ද බයි කරන්න පුළුවන් තත්ත්වයක් නම් ටක් ගාලා භාගයකින් විතර බයි කරන්න. මොකද බියරිෂ් මොමන්ට් එකක ඉන්නේ. මේක බූල් මොමන්ට් එක වුණා නම් බය නැතුව ඩොලර් 1000ම දාලා බය කරන්න පුළුවන්. අනිත් පැත්තට 5000කින් විතර වැඩි වෙච්ච ගමන් විකුණලා දාන්න පුළුවන් ප්‍රොෆිට් එක 5 ගුණයක් විතර තියාගෙන. අනිවාර්යෙන් මේ දෙක බලාපොරොත්තු බලන්න. ආඩි ඉස්සරහට මම පැහැදිලිව කියලා දෙන්නම්. දැන් මේ යන විදියට ඉස්සරහ දවස් ටික නම් එච්චර හොඳ දවස් ටිකක් නෙමෙයි මම ඔයාලට කලින් කිව්වා වගේ. ඉස්සරහට තියෙන ටිකක් ඩවුන් පැත්තට යන මූවමන්ට් එකක්. අනිවාර්යයෙන් මෙතන RSI එක ඉස්සරහට ටච් කරන්න ඉඩයි. ඒ වගේම මේ වගේ පොඩක් පල්ලෙහාට යන්නත් ඉඩයි. ඔයා අනිවාර්යයෙන්ම ටච් කරද්දි බලාගෙන ඉන්න. හාෆ් බයි එකක් ගන්න. ඒ කියන්නේ 10 නම් තියෙන 500ක බයි කරන්න බලාගෙන ඉන්න. ඒ වගේම ආයේ 5000කින් නෙමෙයි. දැන් මේ වෙලාවේ 1 week වෙලවට පස්සේ අපිට හොඳටම පේනවා මේක වැටෙන්න පුළුවන් කියලා. ගොඩාරියක්ම. يعني මෙන්න මේ හැටියට 50000 ගන්නට. ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම මේකේ සෙකන්ඩ් බයි එක ගන්න බලාගෙන ඉන්න.
10,000 10,000 විතර වෙනසක් වෙනකම් බලන්න සෙකන්ඩ් බයි එක. එතකොට ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව සේෆ් පිට මේකේ ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් එකක් හොයාගන්න පුළුවන්. තව වැඩි දවසක් ගෙන ගන්න මේ සතියෙම එන සතිය ආයේ ඔයාට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් වෙවි. මේ මාසය එතකොට 5-4 වෙනි එක වෙනවා. ඇත්තටම මම දැන් ඔය කලින් තිබිච්ච තුනෙන් මම ප්‍රොෆිට් හොයලා තින්නේ. මම මේක අවුරුදු දෙකක් තිස්සේ කරනවා. හැම මාසෙම මම ඒ විදිහට තමයි කරන්නේ. රිස්ක් එක ඇනලයිස් කරගන්න පුළුවන් ලේසියෙන්. මේක 100% සාර්ථක නැහැ. ඒ වුණාට ඔයාලට පොඩි අයිඩියා එකක් අරගෙන ඒක ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. පොඩි ප්‍රොෆිට් එකක් හරි අරගෙන එකපාර පොහොසත් වෙන්න බෑ කියලා අපි දන්නවනේ. හරි ඕම්. ඊට පස්සේ මම ඔයාලත් එක්ක අනිත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ලික්විඩේෂන් හීට් මැප් කියන එක. මේ හීට් මැප් එක මම ලොකු විස්තරයක් ඔයාලට දැම්ම දෙන්න යන්නේ නැහැ. මොකද එතකොට අගයන්න තියෙනවා. මම ඔයාලට පස්සේ ගැන හරියටම කියලා දෙන්නම්. මේ හීට් මැප් එක කියලා කියන්නේ මම දලව කිව්වොත් ඔයාලගේ සාමාන්‍යව දන්නවා ෆියුචර් ට්‍රේඩින් කරනවා කියලා. ෆියුචර් ට්‍රේඩින් කරද්දී ඔයාලා දන්නවා ලික්විඩේෂන් ප්‍රයිස් එකක් හැදෙනවා කියලා. ඒ ලික්විඩේෂන් ප්‍රයිස් එක ක්‍රොස් කරොත් අනිවාර්යෙන් මේ ට්‍රේඩ් එක දාන පුද්ගලයාගේ තියෙන සබ්බ සකලමනාම නැති වෙලා යනවා. ඒක තමයි ඇත්තම කතාව. එතකොට මෙන්න මේ තියෙන ලික්විඩේෂන් හීට් මැප් එක කියලා කියන්නේ මෙන්න මේ ලික්විඩ් ප්‍රයිසස්. ඒ කියන්නේ ලංකාවේ මං කියන්නේ ලෝකෙ ගත්තට පස්සේ ගොඩාක් කට්ටිය ඉන්නවා මෙන්න මේ වෙලාවේදී බයි කරලා දෙනවා. මේ ප්‍රයිස් එක 75600ට බැස්සොතින් මේ බිලියන 2.78කගේ සල්ලි ටික ඔක්කොම ටික ඉවරලා හිටලා යනවා. මේ තියෙන හැමතිස්සෙම මාකට් එක ගමන් කරන්න බලන්නේ පුළුවන් තරම් මෙන්න මේ ලික්විඩේට් එක කඩන්න බලාගෙන මේ බලන්න. මෙන්න මේ හරිය තමයි මේ කහ පාටින් කියලා කියන්නේ උඩරිම මට්ටම. මේ තියෙන එක ගන්න ඔයාලට අයිඩියා ගන්න පුළුවන්. මේ කහ පාට මට්ටම කියන්නේ උඩරිම මට්ටම. මෙන්න මේතන අපි බැලුවොත් 26.62 බිලියන. එදා ඒකට 70494 එදා නැග්ගට පස්සේ මෙන්න මේ BTC කියන කොයින් එක එදා ලික්විඩේට් වෙලා තියෙනවා. මෙන්න මෙච්චර ප්‍රමාණය. ඒ කියන්නේ සෙල් කරන්න ෆියුචර් ට්‍රේඩින් එකේ සෙල් කරන්න දාපු කට්ටියගේ බිලියන 26කගේ සල්ලි කැඩිලා තියෙනවා. එහෙම මේ ටික කඩාගෙන ගිහිල්ලා තියෙනවා. දැන් කඩාගෙන ගිහිල්ලා දැන් ඩවුන් පැත්තේ වැඩිපුර තියෙන්නේ ආයෙ ලික්විඩේට් වෙන්න. දැන් ඒක ආයෙ මේ බැහැගෙන ඉන්නේ. හැබැයි සමහර දැන් දෙපැත්තටම සමානයි. මොකද මේ පැත්තේ තියෙනවා මේ ගාන්ට ඒ වගේ ප්‍රමාණයක් මේ පැත්තේ තියෙනවා. සාමාන්‍ය මේක ඉස්සරහට යන්න පුළුවන් පස්සට යන්න පුළුවන්. මේ ගැන මම හරියටම තව අයිඩියා ටිකක් තියෙනවා. මම ඊ ටික ඔයාලට දැම්ම කියන්න යන්නේ. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් ඒ ටික පැහැදිලි කරන්නම්. මේක මෙහෙම එකක් තියෙනවා කියලා පොඩි අයිඩියා එකක් තියාගන්න. පොඩි මේකක් කිව්වතින් අපි බලමු. ඔව් මාස 6ක තමයි මේ දාලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති උඩ තමයි සාමාන්‍යයෙන් කහපාට මෙන්න මේ හරිය තියෙනවා. 61635ට කරන ඉතින් 5 ගානක ලික්විඩේට් වෙනවා. ඒ වගේ මුඩ පැත්ත අපි බලමු. 1,00,000 ඒත් 5 ගානක් මෙතනත් එක ඉතින් 5 ගානක් සමහර විට උඩට යන්න තමයි දැන් මොනම ප්‍රවණතාව නම් තියෙන කොයි වෙලාවක හරි තා ටිකක් වැඩි වෙයි කියලා හිතනවා මම BTC ප්‍රයිස් එක ඇත්තටම පල්ලෙහාට වැටෙන්නේ නැතුව. මොකද ඉද්ද තියෙනවා ලික්විඩේට් වෙන්න තව ටිකක් ගොඩක්. මොකද බයිනෑන්ස් එකටත් වාසියක් වෙන්න එපා. හැබැයි ඒක කොච්චර කාලෙක වේද කියන තමයි හරියටම මම කියන්න දන්නේ නැත්තේ. නමුත් මම මේ ගැන සුපිරිම අයිඩියා ටිකක් දෙන්නම්. මේ කොහොමද හරියටම බලන්නේ කියලා. මම මේ චුට්ටයි ඔයාලට කිව්වේ මම දන්න කරුණු වලින් ලික්විඩේෂන් හීට් මැප් එක ගැන. හරි එහෙනම් මම ආයෙ මතක් කරන්න හදන්නේ මේ සතියේ පොඩ්ඩක් බියරිෂ් මොමන්ට් එකක් තියෙනවා. අර ප්‍රොෆිට් එකක් ගන්න ඕන නම් මම අර ඔයාලට කිව්ව විදිහට මෙන්න මේ ට්‍රේඩින් view එකේ RSI ඉන්ඩිකේටර් එකයි moving average එක දාගෙන පොඩ්ඩක් බලලා ඒ විදිහට ඔයාලා පොඩි ට්‍රේඩ් එකක් කරගෙන ප්‍රොෆිට් එකක් ගන්න බලන්න. මේ දැනුත් ඩවුන් වෙන ගමන් තියෙන්නේ. සර්වයිව් වෙන්න බලන්න මේ මොමන්ට් එකේදී. එහෙනම් සුබ දවසක්. මම මනටම සතිය මැදදී ආයෙ වීඩියෝ එකක් කරන් ඉන්නම්. මොකද මාකට් එකට වෙලා තියෙන්නේ අපි කතා කරපු දේවල් ඇත්තටම හරිද වැරදිද කියලා. එහෙනම් සුබ දවසක්.